අවුරුද්දේන හැම මාසෙකම එන පොයට වඩා විශේෂ පොයවල් දෙකක්නේ වෙසක් පොසොන් කියන්නේ. ඉතින් හරිම ලස්සන, කියන්නේ හිතට දැනෙන පොයවල් දෙකක්නේ. ඔව්, ඔයාලා වගේම අපිත් මේ දන්සල් එහෙමත් හම්බෙයි කියලා හිතානම පන්සල් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හැබැයි අපි හවස් වෙලා තමයි යන්න හිතුවේ. මොකද මේ දවස්වල අවුවසරත් එක්කන් ටිකක් අමාරුයි. ඒ නිසා අපි හවස් වෙලා යමු කියලා කතා වෙලා තියෙන. දැන් 2යි ගානකට විතර කිට්ටු වෙලා ඇති. ඉතින් අපි මේ හබරන කැලෙන් තමයි යන්න හදන්නේ. ඔන්න පළවෙනිම දන්සල හම්බුනේ නෙළුම් මල් දන්සලක්. චක්කවරං කීත රත්ත සෝපදෝ ලක්කන මණ්ඩිත යත පන්හි චාහර චත්ත වේබෝසිත පාදෝ ඒසහිතුය පිතනරසිහෝ. ඔන්න කඩලා දන්සලකුත් හම්බෙලා අපි ඒකත් කන ගමන් තමයි එන්නේ. තව ඉතින් පාර දිගට බත් දන්සල් තිබ්බා. තව එක එක ඒවා තිබුණා. හැබැයි සෙනඟ වැඩි. මොකද උදේ ඔක්කොම දන්සල් ගොඩාක් තිබිලා තියෙනවා. හවසට සාමාන්‍යයෙන් අඩු වෙනානේ. ඒ නිසා හැමෝම ඒවට ගිහින් තිබුණා. අපි ඉතින් සෙනඟ අඩු දන්සල් වලින් තමයි අරගත්තේ. ඔන්න අපි පන්සල ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේ තමා දඹුල්ල පැත්තේ තියෙන පන්සලක්. ඉබ්බන්කටුව පැත්තේ ආනා කටාන පන්සල වගේ ඔන්න ඔහොම නමක් තමා මට මතක. සංකස්සපුර විහාරය කියලත් කියනවා. එහෙට තමයි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සන පන්සලක්. මං TikTok එකෙන් තමා මේකේ වීඩියෝ එකක් දැක්කේ. ඊට පස්සේ තමා කොහෙද යන්නේ කියලා කල්පනා කරද්දී මේ පන්සල මතක් වුණේ. ඉතින් අපි හිතුවේ ගමක් ඇතුලේ තියෙන පොඩි පන්සලක් වෙන්න ඇති. එච්චර ජනප්‍රිය නැති කියලා. ඒ උඩට ආවට පස්සේ තමයි දැක්කේ සෑහෙන ගොඩක් අය මෙතෙන් එන ලොකු පන්සලක් කියලා. කොහොම හරි ඉතින් අපි කලින් මේ තැන ගැන දැනන් හිටියේ නෑ. මේ තමා අපි ආපු පළවෙනි පාර. ඉතින් අපිට දන්සලෙන් හම්බෙච්ච මල් ටිකත් එයාලටත් ගොඩක් පිං කියලා හිතින් ප්‍රාර්ථනා කළා. මේ වගේ ඒ ටික පූජා කරා. සදා කාලෙම හදේවිනෝ මව පැසිනා මගේ හිනේම සොයාවා පැතුසේදා. මේ පන්සල හරිම නිස්කලංක තැනක්. ඉතින් ඔයාලත් දඹුල්ල පන්සලට එනවා නම් මෙතෙන්නත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. දඹුල්ල කොළඹ පාරේ තමයි මේ තැන තියෙන. පොඩි දුරක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් වැවත් එක්කම අපි මෙතන වෙලා ටිකක් වෙලා ඉඳලා එන්න තමයි හදන්නේ. අපි වෙන කොහෙවත් නම් ගියේ නෑ. මෙහෙටම තමයි බලලා ආවේ. ඉතින් අපිත් කතා වුණේ මෙච්චර ළඟ දඹුල්ලේ මෙහෙම තිබිලත් එන්න බැරි වුණානේ. කොහොම මගහරිනත් දන්නේ නැහැ කියලා. කොහොමත් අපේ ගෙවල් හරි අපි කීප දෙනෙක්ටත් කියද්දි යාලත් දැනන් හිටියේ නෑ. ඉතින් හරිම ලස්සනයි. ඒ ගමත් එහෙමයි. අපිට ගොඩාක් ආසයි හිතුණා. හරියට නිකන් අපේ ගම වගේමයි කියලා අපිට හිතුණා. ලොකු වැවත් එක්කන් කුඹුරේ ආයවල් ඇලපාරවල් ඔය හැම දෙයක් එක්කම අහස උස්සට මේ බුදු පිළිමේ ගමටම ආශිර්වාද කරනවා වගේ කියලා දැනුණා. හරිම ලස්සන ගමක් වගේම පන්සලක්.
ආසයි මේ කඩවල් වල තියෙන එක එක ඒවා බලන්න. චූටි කාලෙත් එහෙමයි. ඉතින් ස්වීට්ස් වර්ග වලින් නම් වැඩිපුරම අපි ආස රුලන් වලට. ඉතින් රුලන් තමයි ගත්තා. ඒත් එක්කම මෙතන පැණිසියඹලා අක්කගේ දුවට ඕනේ කියලා ඔය ඒවත් ගත්තා. හැබැයි පැණිසියඹලා එක අපිට දුන්නේ නම් පැණි ගොඩාක් තියනවා කියලා පැණි රසයි කියලා. හැබැයි පැණි මදි. කාලා බැලුවා අපි. ඒවත් අරගෙන බූන්දි ටිකත් අරගත්තා. ඕවා තමා ගත්තේ නම් විශේෂ දේවල් ගත්තේ නෑ. සෙල්ලම් බඩු එහෙම මොකුත් දැන් එයාලා ඉල්ලන්නේ නෑ. පොඩි අය දැන් ලොකුයිනේ. ඉස්සර නම් ඉතින් බෝල පුම්බන ඒවා කියයි, තුවක්කු කියයි, වතුර විදින ඒවා කියයි. දැන් නම් ඉතින් එහෙම ඉල්ලන්න කවුරුත් නෑ. අපි ඉතින් දැන් ඇල දිගම පල්ලෙහාට ඇවිල්ලා මේ කෑම කන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඒ පන්සල කිට්ටුවම තමා. හරිම ලස්සනයි මෙතන. ඇලපාර එහා පැත්තේ කුඹුරු යාය ඔක්කොම තියෙන තැනක ඔන්න නැවතිලා අපි කෑම කන්න තමයි හදන්නේ. පාන වගේ පේන හීනේ පාට පපලු මාල බැන්තේ මාල කිරවි පාර බැන්නේ හීන මාවතේ සරහසඳ කිදෑස අස්සේ කෝඩුකාර රෑන මැත්තේ පියාසලා හීන වෙස්සේ අපේ ආදරේ. මේ පොයවල් වලට අපි කොහෙ ගියත් කෑම එකක් ගෙදරින් හදාගෙන තමා යන්නේ. කවදාකවත් අපි යන්නේ නෑ බද්දන්සලකින් කනවා කියලා හිතාගෙන. ඒකට හේතුව තමා බද්දන්සල් වල තියෙන පොලිම. ඉතින් ගොඩාක් දිග පොලිමක් තිබ්බම යන ගමන යන්න වෙන්නේ නෑ. දන්සලෙන් කාලා තමයි එන්න වෙන්නේ. ඒ හින්දා අපි මේ වගේ පොයවල් වලට කොහෙ ගියත් කෑම එකක් හදාගෙන තමයි යන්නේ. ඉතින් කොහෙට හරි ළඟ තැනක නවත්තලා ඒ කෑම එක කාලා තමයි යන්නේ. ඉතින් මේ පාර මොන දන්සලක් දුන්න ඒ හැමෝටම ගොඩාරියක් පිං. ඉතින් බද්දන්සල් වල එහෙම සෑහෙන පොලිමක් තියෙනවා. ඉතින් ඒ හයට ගොඩ කට්ටිය උයනවා, හැමෝම කනවා, හරිම ආසාවෙන් හැමෝම ඉන්නවා. ඉතින් ඔන්න අපි අරන් ගියපු කෑම ටික කාලා එන්න පිටත් එන්න තමා හදන්නේ. එනකොට නම් අපිට කිරිකෝපි දන්සල්, බෙලිමල්, තේ ඔය වගේ දන්සල් හම්බුණා. ඉතින් දැන් මම මේ බලන්නේ පැණිසියඹලා එක. ඒක ඇත්තටම ඇඹුල් අප්පා තව ටිකක් පැණි දාලා තිබ්බනම් ඒක මාරම රහයි. මොකද අපි හරි ආසයි මේ පැණිසියඹලා කන්න. ගොඩක් දෙනෙක් ඉතින් මගදී හම්බෙලා කතා කරනවා ඔයාගේ වීඩියෝස් බලනවා කියලා. ඉතින් හරිම සතුටුයි ඒ විදිහට ඔයාලා ආදරෙන් කතා කරනවට. ඉතින් අපි මේ දැන් එන ගමන් ඉන්නේ මේ දන්සල ළඟදිත් අපි අඳුරන කීප දෙනෙක් හම්බුණා. හැබැයි ඉතින් කතා කරපු හැමෝගෙම නම් ෆොටෝස් ගන්න ගියේ නෑ. සමහර අය ගොඩාක් සෙනග මැද්ද කතා කරනවා. ඉතින් එහෙම වෙලාවට එම අමාරුයිනේ. ඉතින් ෆොටෝස් ගත්තේ නෑ කියලා තරහ වෙන්න එපා. ඉතින් අපි මේ දන්සලට ගිහින් එනකොට ඒ පැත්තේ ආව නංගිලා ටිකක් කතා කරා. ඉතින් එයාලත් එක්ක නම් ෆොටෝස් ටිකක් අරගත්තා. මේ කැම්ප් එකෙන් තමා කිරිකෝපි දන්සල තිබුණේ. ඒකත් හරිම රහට තිබුණා. ඔය එන්නේ මාව දැකලා දැන් කතා කරන්න. ඉතින් thank you එහෙම කතා කරාට. ඊළඟ vlog එකෙන් එහෙනම් ඉක්මනටම හම්බෙන්නම්. හැමෝම ගොඩාරියක් පරිස්සමින් ඉන්න. ඔයාලට ගොඩාක් ආදරෙයි.